Hi guys, welcome to Hearts Travel YouTube channel. මේ තමයි අපේ first YouTube video එක අපි ඔයාලට අරගෙන එන. මේ channel එකෙන් අපි බලාපොරොත්තු වෙනවා මේ වගේ අපි ගියපු ලස්සන places, ලස්සන hotels ගැන details ඔයාලත් එක්ක share කරගන්න. අපි කලිනුත් මේ වගේ ගොඩක් places වල travel කරලා තියෙනවා. හැබැයි අපි පළවෙනි YouTube video එකේ select කරගත්තේ අපේ Cinnamon Red Hotel එකේ experience එක. අපි ඉස්සරහටත් ට්‍රැවල් කරන ලස්සන ප්ලේසස් මේ අපේ YouTube channel එක හරහා ඔයාලට අරන් එන්න ලෑස්තිලා ඉන්නවා. මතක ඇතුව අපිව subscribe කරලා තියාගන්න Two Hearts Travel YouTube channel. අපි Cinnamon Red Hotel එකට ගියේ hotel එකේ website එක through booking එකක් කරලා අපි book කරේ triple room එකක් bread and breakfast. ක්‍රිස්මස් offer එකක් තිබුණා අපිට 28600ක වගේ බජට් එකට අපේ room එක book කරගන්න පුළුවන් වුණා. Cinnamon Red Hotel කියන්නේ ඔයාලා දන්නවා famous 4-star luxury budget hotel එකක්. අපි දැන් ඔයාලට පෙන්වන්නම් කොහොමද Cinnamon Red Hotel එකේ අපේ experience එක කොහොමද කියලා. අපිට hotel එකට check in වෙන්න තිබුණේ 2 pm. අපිට first floor එකේ advance එකේ security check in එකේ පස්සේ අපි 7th floor එකට යන්න ඕනේ check in වෙන්න. මොකද 7th floor එකේ තමයි hotel එකේ lobby area එක තියෙන්නේ. මේ විදිහට තමයි අපි check in වෙනකන් අපි waiting හිටියේ. hotel එකේ lobby එක ක්‍රිස්මස් වලට ලස්සන decorate කරලා එහෙම තිබුණා. hotel එක ගොඩක් වෙලාවට red color theme එකෙන් තමයි decorate කරලා තිබුණේ. ඊට අමතරව අපි අනිත් hotels වල වගේ මෙතනින් අපිට refreshment එකක් නම් හම්බුනේ නැහැ waiting ඉනහා. අපි රැයට ආයෙත් අරගෙන එන්නම් lights on කරාට පස්සේ කොහමද ලස්සන කියලා. අපි දැන් check in වෙලා අපේ room එකට යන ගමන් අපේ room එක තියෙන්නේ 11th floor එකේ room number 3115. ගොඩක් hotels වල තියෙන විදිහට RFID based electronic access card එකක් තමයි තියෙන්නේ lift එක through අදාළ floor එකට යන්න සහ room එක key එක විදිහට සහ power on කරගන්න. අපි දැන් බලමු ගිහින් අපේ room එක කොහොමද කියලා. අපි room tour එකකින් ආයෙත් හම්බෙමු. මේ තියෙන අපේ room එක. extra bed हो जाएगी. Comfy bed. Big surprise. wow, මාරම ලස්සන සිටි වේව් එකක් තියෙන රූම් එකක් අපිට හම්බෙලා තියෙන්නේ. ලෝටස් ටවර් එකත් එක්ක ලස්සන වීව් එකක් තියෙනවා. ඇත්තටම මාරම ලස්සනයි. සිටි වේව් රූම් එකක් කිව්වට මේ වගේ ලස්සන රූම් එකක් අපිට ලැබෙයි කියලා අපි දෙන්නම හිතුවේ නෑ. දවල්ට රෑට සහ දෙකටම මාර ලස්සන වීව් එකක් තිබුණා. අපි රෑටත් පෙන්නන්නම් කොහොමද ඔයාලට වීව් එක තිබුණේ කියලා. අපි ගියේ මම හස්බන්ඩ් සහ අපේ නංගි. ඒ නිසා අපි බුක් කරේ ස්ටෑන්ඩඩ් කිං රූම් එකක්. දැන් බලමු අපි රූම් එකේ තියෙන අනිත් අයිටම්ස් මොනවද කියලා. මේ තියෙන්නේ අයන් ටේබල් එක. අපේ ඇඳුම් තියාගන්න ලොකු ස්පේස් කබඩ් එකක් තියෙනවා සේෆ්ටි ලොකර් එකත් එක්කම. මේ තියෙන්නේ බාත්රූම් එක. බාත්රූම් එකේ hair dryer, body wash, shower gel වගේ අවශ්‍ය හැමදේම තිබුණා. හැමදේම මාරම clean. hot water separate shower area එකක් තිබුණා.
coffee making facilities සහ mini fridge එකක් තියෙනවා. තියෙන්නේ fridge එක. ඒ වගේම round table එකක් සහ chair එකක් තියෙනවා. ෆෝන් charge කරන්න ලේසි විදියට ඇඳ දෙපැත්තෙම charging facilities තිබුණා. ඇඳ ඉස්සරහම wall mounted smart TV එකක් තියෙනවා. හොටෙල් එකේ facilities සම්බන්ධ සියලුම විස්තර ටික display කරලා තිබුණා. අතට මේක අපිට හරිම ලේසි වුණා. restaurant, bar, pool, meals වගේ හැම දෙයක් ගැනම details menu එකේ බලා ගන්න පුළුවන්. හොටෙල් එකේ rooftop එක. ඒ කියන්නේ 26 floor එක. ඒකේ තියෙනවා cloud red open bar එක. ඒකේ operation hours තියෙන්නේ 5 pm to midnight. bar එකක් එක්ක live music Monday to Sunday DJ එකක් තියෙනවා. ඒ ෆ්ලෝර් එකේම තියෙනවා ඉන්ෆිනිටි පූල් එක සහ ජිම් එක. ඒ වගේම ෆ්ලේවර්ඩ් රෙඩ් රෙස්ටොරන්ට් එක තියෙනවා 8th ෆ්ලෝර් එකේ. උදේ 6 ඉඳන් 10:30 pm වෙනකම් ඔපරේෂන් අවර්ස් තියෙනවා. බ්‍රෙක්ෆාස්ට් එක 6 am to 10:30 am වෙනකම් ඔයාලට බුෆේ එක විදිහට ගන්න පුළුවන්. ලන්ච් එක අලා කාඩ් ඇන්ඩ් සෙට් මෙනු විදිහට තමයි ගන්න පුළුවන් වෙන්නේ. 12 pm to 2:30 pm වෙනකම් ලන්ච් එක ඕපන්. සහ ඩිනර් බුෆේ එක 7 pm to 10:30 pm වෙනකම් තියෙනවා. ඔයාලට අවශ්‍ය නම් in room deliveries කරගන්න පුළුවන්. ඒකට ඔයාලට menu එක room එකේ table එකේ තියෙන QR code එක scan කරලා බලා ගන්න පුළුවන්. මේ තියෙන්නේ room එක තියෙන floor එකේම මුහුද පැත්තේ view එක. පොඩ room එකකින් එළියට ඇවිල්ලා බැලුවා. මේ hotel එක ටිකක් city එක මැදට වගේ තියෙන නිසා මුහුද ඈතින් තමයි අපිට පේන්නේ building අතරින් අර මුහුදට ගොඩක් close view එකක් අපිට පේන්නේ නැහැ. ඊළඟට අපි ගියා rooftop එකට. ඒ කියන්නේ 26 floor එකේ තියෙන cloud red restaurant එකට. ඇත්තට මෙතන ලස්සන view එකක් තියෙනවා. අපි යන වෙලාවෙ එතන Christmas night එකට ready කරන ගමන් තමයි තිබුණේ. එතන ලොකු sitting area එකක් එහෙම තිබුණා. අපි එතන ටික වෙලාවක් ඉඳලා photos එහෙමත් ගත්තා. මෙතන 180 angle එකකින් ලස්සන city view එකක් බලා ගන්න පුළුවන්. ඊළඟට අපි ගියේ ඒ ෆ්ලෝර් එකේම අනිත් සයිඩ් එකේ තියෙන pool area එකට. pool area එකට ලස්සන city view එකත් එක්ක sea view එකක් තියෙනවා. ඒ වගේම කියන්න තියෙන rooftop එකේ තියෙන cloud red area එක සහ pool area එක දෙකම ගත්තම අපිට 360 view එකක් බලා ගන්න පුළුවන්. අපිට තව ටික වෙලාවකින් pool එක ළඟට sunset එකක් බලා ගන්න පුළුවන්. මේ වෙලාවේ නම් මෙතන අවුවට ටිකක් සැරයි. ඒ නිසා අපි පහෙන් පස්සේ තමයි pool එකට ආවේ. pool එකේ kids pool එකක් වෙනම තියෙනවා. ඒ වගේම pool එක සාමාන්‍යයෙන් අඩි 4ක් වගේ තමයි ගැඹුර. ඕන කෙනෙක්ට බය නැතුව access කරන්න පුළුවන්.
හරිම ලස්සන සන්සෙට් එකක් අපිට තව ටික වෙලාවකින් බලා ගන්න පුළුවන්. ඒ වගේම කියන්න ඕනේ මේ රූෆ් টොප් එකේම තමයි තියෙන්නේ සයිඩ් එකේ ජිම් එක. අපි ඇත්තටම රෑ 7 වෙනකම් වගේ පූල් එකේ ඉඳලා තියෙනවා. මෙතන තියෙන ලස්සනත් එක්ක ඇත්තටම මෙතන ටයිම් එක කියලා අපිට දැනුන්නේ නැහැ. අපි රූම් එකට යනකොට 7:30ත් පහු වෙලා වගේ. මෙතන තියෙන ක්‍රිස්මස් ඩෙකරේෂන්, සිටි වීව් එකත් එක්ක ලස්සන රොමැන්ටික් ක්‍රිස්මස් වයිබ් එකක් තමයි අපිට දැනුනේ. අපි දැන් ඩිනර් ගන්න එළියට ආවා. එළියෙන් ඩිනර් ගන්න නම් ඔයාලට හොටෙල් එක ළඟම තියෙනවා එක්සෝ රෙස්ටෝරන්ට් එක. ඒ වගේම තායි රෙස්ටෝරන්ට් එකක් තියෙනවා නාරා තායි කියලා. ඒ වගේම හොටෙල් එකේ ඉස්සරහම තියෙනවා කාගෙල් ෆුඩ් සිටි එකක්. හොටෙල් එකේ ඉඳන් මීටර 800ක් වගේ දුරින් තියෙනවා කොළඹ සිටි සෙන්ටර් එක. ඒ නිසා අපි කොළඹ සිටි සෙන්ටර් එකට ගියා. අපි එළියේ ටිකක් ඇවිදලා ආයෙම හොටෙල් එකට ආවා. එනකොට 9:30 විතර වෙලා. මේ තියෙන්නේ අර හොටෙල් එකේ ලොබි එකේ තියෙන රෙඩ් කලර් ක්‍රිස්මස් ට්‍රී එක. මේ විදියට තමයි අපේ ෆස්ට් ඩේ එක ඉවරුනේ. දැන් අපි නිදා ගන්නයි යන්නේ. Good morning guys. අපි දැන් ඇවිත්ලා බ්‍රෙක්ෆාස්ට් එක ගන්නයි යන්නේ. බ්‍රෙක්ෆාස්ට් එක 10:30 වෙනකම් විතරයි තියෙන්නේ. ලොකු වෙරයිටි එකක් තිබුණා බ්‍රෙක්ෆාස්ට් එකේ. අපි වීඩියෝ එකක් ගත්තේ නෑ. Sri Lankan local cuisine, English breakfast, Asian and Western කවා වෙන විදියට ලොකු වෙරයිටි එකක් තිබුණා. අපි බ්‍රෙක්ෆාස්ට් එක අරගෙන චෙක් අවුට් කරන කලින් ආයෙත් පූල් එකට ගියා. පූල් එකට ආවා ටිකක් සැරයි. ඒ වෙලාවේ හස්බන්ඩ් විතරයි නිසා පූල් එකට බැස්සේ. ඔන්න හමයි අපි සිනමන් රෙඩ් එකේ අපේ ක්‍රිස්මස් ඩේ ගත කරේ. ඇත්තටම හරිම ලස්සන විදිහට අපිට මේ දවස් දෙක ගත කරන්න පුළුවන් වුණා.
නැවතත් මේ වගේ වීඩියෝ එකක් අරන් ඉක්මනින්ම එන්නම්. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. Thank you for watching. Bye.